මහවැලි ගංගාවේ සිසිල් දියදහරණු දුරින් උතුරුමැත් තැන්නේ අහස දෙසට සවුණු අභිමානවත් මහා පර්වතරාජයෙක් ඈත ශිෂ්ටයේ මිහිදුම් සොළු පොරවාගෙන නිහඬව බලා සිටින මේ මහා ගිරිශිඛරය හුදෙක් ගල්කුලක් පමණක් නොවේ. මෙය ශතවර්ෂ ගණනාවක රහස්සකවාගත් හෙළ බෞද්ධ ශිෂ්ඨාචාරී මහිමය තැන්පත් වූ සපත වූ පූජනීය පින්බිමකි. දිබුලාකල එසේත් නැතිනම් අතීතයේ දුම්රක්කල ලෙස හැඳින්වූ මේ අසිරිමත් භූමිය ලක්දිරණේ බිහි වූ අසම සම වනවාසී භික්ෂු පරපුරක ආධ්‍යාත්මික සොය අදටත් නොනැසී රකිනා ජීවමාන සාක්ෂියකි. අපි කාලයේ වැලිපිල්ලෙන් වැසී ගිය අතීතයට පියවර නගමු. ක්‍රිස්තුපූර්ව යුගය දක්වා දිව යන දීර්ඝ ඉතිහාසයකට ඔරුමකම් කියන දිබුලාකල එදා හෙළරජ දරුවන්ගේ මෙන්ම මහරහත් වහන්සේලාගේ පරම නිශ්ශබ්ද වාසස්ථානයක් විය. පණ්ඩුකාභය කුමාරයා තම සේනාව සංවිධානය කරමින් යුද්ධයට පෙර වසර කිහිපයක් රැකවරණය ලැබුවේද මේ දුම්රක්කල පර්වතය ආශ්‍රිතව බව ඉතිහාසයේ සඳහන් වේ. මෙහි ඇති ස්වභාවික ගල්ලෙන් දෙස බලන්න. මේවායේ කටාරම් කොටා ලක්දිව බුදු සසුන මුල් බැසගත් මුල්ම යුගයේදීම සගසතුව පූජා කර තිබේ. පර්වතයේ තැනින් තැන කොටා ඇති පැරණි බ්‍රාහ්මී අක්ෂර සහ සෙල්ලිපි මගින් කියාපාන්නේ. එදා මෙරට පැවති දියුණු අක්ෂර කලාව සහ ශිෂ්ඨාචාරයයි. විශේෂයෙන්ම පොළොන්නරුව රාජධානි සමය වන විට දිබුලාකල ආරාම සංකීර්ණය ලක්දිව ප්‍රධානතම අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබුණේ.
රාජ්‍ය අනුග්‍රහය මැනවින් ලබමින් දේශීය මෙන්ම විදේශීය භික්ෂූන් වහන්සේලා පවා ධර්මය හැදෑරීමට මෙහි වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සාක්ෂි දරයි. රටේ ආගමික ශාසනය ශෝධනයක් අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම පෙරමුණ ගත්තේ මේ පින්බිමේ වැඩ සිටි මහා යතිවරයන් වහන්සේලාය. සතුරු ආක්‍රමණ සහ රාජධානී බිඳවැටීම සමග කලක් මුළුමහත් ලෝකයාගේම අවධානයට ලක් වූ දිඹුලා කළ මහා පින්බිම ඝන වනාන්තරයෙන් වැසී ගියේය. වනාලීන්ගෙන් කොටි වලසුන්ගේ රජතහනක් බවට පත් වූ මේ කඳුමුදුන කාලයකට මනුෂ්‍ය වාසයෙන් ඈත්ව පැවතුනේ. නමුත් සැබෑ සද්ධර්මයේ ආලෝකය සදහටම නිවා දැමිය නොහැක. මීට දශක කිහිපයකට පෙර අප්‍රහිත ධෛර්යයෙන් අසමසම කැපවීමකින් යුත් සංඝ පරපුරක් නැවතත් මේ වනගත පියස වෙත වැඩම කළහ. කටුකොහලින් පිරි පර්වතය ශුද්ධ පවිත්‍ර කරමින් ගල්ලෙන් නැවතත් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා උදෙසා සුදුසු පරිදි සකස් විය. අද වන විට දිඹුලාකල ආරණ්‍ය සේනාසනය යනු දහස් සංඛ්‍යාත බොදුනුවන්ගෙන් සෙත් නිවන ශේම භූමියකි. අලුයිම අවදිවන සේනාසනවාසී භික්ෂූන් වහන්සේලා බුද්ධවත් පිළිවෙත් පුරමින් දූතාංගධාරීව සක්මන් භාවනාවේ යෙදමින් එදා බුදුන් වහන්සේ දේශනා කළ සැබෑ නිවන් මඟ ලෝකයාට ප්‍රායෝගිකව පෙන්වා දෙති. වනාන්තරයේ නිහඬතාවයේ බිඳමින් නැසෙන පිරිත් සජ්ජායනා හඬ මුළු පරිසරයටම ගෙන එන්නේ කිව නොහැකි තරම් ආධ්‍යාත්මික සැනසීමකි. දිඹුලාකල යනු හුදෙක් ආගමික ස්මාරකයක් පමණක් නොවේ. එය අපට වෙසෙන දහස් සංඛ්‍යාත ගැමි ජනතාවගේ ජීවනාලයයි. මේ මහා කදුපන්තියෙන් නැරබෙන සිසිල් දියධාරාවන් අවට ඇති වැව්වමුණු පෝෂණය කරයි. එය දියවරින් සරුසාරවන නිල්වන් කුඹුරුයායවල් ගැමියන්ගේ කුසකින්න නිවන්නට වෙහෙසේ. මෙහි ඇති සූශේෂීම සුන්දරත්වය වන්නේ සුපාදාමයි. වන සතුන් සහ මිනිසා අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවයයි. වනාලීන් ඇතුන් මුවන් මුණරුන් ඇතුළු අති විශාල වනසත්තු ප්‍රජාවකට රැකවරණය සලසන්නේ මේ ගණවනන්තරයයි. වනසතුන් සහ මිනිසුන් අතර පවතින සියුම් දේශීමාව තුළ දිවිගෙවන මේ අහිංසක ගැමියන් තමන්ට මුහුණදීමට සිදුවන සෑම දුක්ඛදෝමනස්සයකදීම රැකවරණය පතා බලන්නේ මේ දිඹුලාකල පර්වතය දෙසයි. ඔවුන්ට දිඹුලාකල යනු තමන්ව රකින, තමන්ගේ ගොවිතැන සරු කරන, ජීවිතයට ආශිර්වාදයක් දෙන මහා දේවතාවකි. පරිසරයත් මිනිසාත් ආගමත් එකට යා කරන අපූරු සංකලනයක් මේ මහා පර්වතය පාමුල ඔබට දැකගත හැකිය. සෙමින් සෙමින් හිරු අවරටයයි. දිඹුලාකල අහස රන්වන් සහ දම්පැහෙන් වර්ණවත් වෙද්දී මුළු පරිසරයම මහා නිහඬතාවයකින් වෙලියයි. ශතවර්ෂ ගණනාවක් පුරා නොසැලී නිහඬව බලා සිටි මේ මහා පර්වතය අද අපට රහසින් පවසන්නේ කුමක්ද? ඒ ලෝකී පවතින අනිත්‍යතාවයයි. ඉවසීම සහ ආධ්‍යාත්මික සුවේ ඇති වටිනාකමයි. රජවරුන් පැමිණියහ. ඔවුන් සැඟව ගියහ. රාජධානී ගොඩනැගුණි. ඒවා නටබුන් වී ගියේය. නමුත් දිඹුලාකල තවමත් නොසැලී පවතී. එය ස්වභාව ධර්මයක්, මානව ශිෂ්ටාචාරයක් එකට වෙලී පවතින අසිරිමත් වූ තැන්නකි.